Hello, Siyadu? Wan Siyadu nih, wan Grama Dev. Hari. Grama Dev kan taman ya, bedanya gila, daya bilang. Apa kan? Benar mangan. Mangan, ayo mangan nih. Anda mana gina, dah segina. Oh, erang ini. මොකද උඹ කට්ටිය උගලත් අතේ අරන් උදේ පාන්දර. උදේ පාන්දර. දැන් 10 වෙලා. Janda. පොඩ්ඩක් පරක් වුණා මල්ලි ඉතින් දන්නේ නැද්ද ඉතින් අපි රාජ්‍ය සේවකයනේ බං. වෙලාවට වැඩ කරන්න එපා. එක එක්කෙනා එන්නකො පිළිවෙලට ආප් පිළිවෙලට එන්න. ඔය මල්ලි කුඩකුත් අරගෙන. ඉතින් මල්ලි මේ මොකක්ද වයින්නවා? ගාමසක මත්තේ මගේ නම සෝමපාල. සෝමපාලනේ. සෝමපාල. සෝමපාල මල්ලි දැන් මගේ මොකක්ද දෙන්නව? මේකයි ගාමසක මත්තේ. කියන්න බෑ. මම අහිංසක දරුපව්කාරයා. මේ දවස්වල දන්නවනේ ග්‍රාමසක මහත්තයෝ පවුල ජීවත් කරන්න පට්ට අමාරුයිනේ. අයියෝ මට ඒක කරන්න දෙයක් නැහැ. මම කරන්නේ චරිත සහතික දෙන එක තමයි. මට දරුපව් ජීවත් කරන්න බෑනේ මල්ලි. චරිත සහතිකයක් වට දෙන්නම්. චරිත සහතික මොනා කරන්නද මහත්තයෝ? තමන්ම කන්නද? ගමේ ඔක්කොටම සලාගමලු දීලා තියෙනවා. මගේ සලාගමල දීලා නැහැ ග්‍රාමසේවක මහත්තයෝ. ඒ වල සලාගමල හම්බුනේ නැද්ද? ඔයා කවුද සෝමපාල? හම්බුනේ නැහැ නේ මහත්තයෝ. බලන්න නම තියෙනවා. මේ සලාගමල දීලා සලාගමල ලිස්ට් එක යවලක් තියලා ලිස්ට් එකේ බලන්න මහත්තයෝ තියෙන්න ඕන නම. බලන්න. මොකක්ද කියන ඉඳ බලන්නේ ඔයා මට පේනවා දැක්කම මම පව් කියලා හිතනවා. ඒක බලන්න හරිද? මොකද්ද ඔයා කිව්වේ? සෝමපාල. සෝමපාල නෑ ගුණපාල. බලන්න මහත්තයෝ දැන් පොඩ්ඩක් මම බලන්න. බලන්න. ඕන මම චරිතසාදී ආලිය දෙන්නම් දැන් ඔය මේ සලාගමල ඔක්කොම ඉවරයි. චරිත සාහික වැඩක් නෑ මහත්තයෝ මට. මම සෝමපාල දිනවා. සෝමපාල. මේ බලන්න මේ දීලා තියෙන්නේ මේක ඔයා නැහැ කියන්නේ කොහොමද? මේ සෝමපාලන්ට මේක මේ අස්සංගල අරගෙන යන්න තියෙන්නේ. ඔයා කොහොමද නැහැ කියන්නේ? මේ අරන් තියෙන්නේ. මම මේ හොර බොරු වලට මම කැමති නෑ. ඔයා නිකන් බොරු කියලා සලක් ගන්න එපා. හරිද? බොරු නේ මහත්තයා. මම අසංගලේ නෑනේ. මේ අස්සංගල තියෙන්නේ බලනවා ගමසම. කොහොද? මේ වැඩ පාඩු කරගෙන මේ අපිට වැඩ තියෙන දහසුත්. හරිද? මේක මගේ අසන් නෙමෙයි ග්‍රාමසේවක මහත්තයෝ. මෙතන ඉතින් මල්ලි මේ සෝමපාලේ අස්සංගල තියෙන්නේ මේ තියෙන්නේ. සෝමපාල මම නෙමෙයි අසංගල තියෙන්නේ. ඒක ඔයා සෝමපාල නෙමෙයිද? මම සෝමපාල. ඒක ඔයාගේ මේ ඉඩම් කීය 221 නේ? 221 කොහෙද මහත්තයෝ මට? එතකොට මේක කායිද අල්ලපුවම ඔයා කියන්නේ? අල්ලපු ගමේ සෝමපාල අරන් තින්නේ. අයියෝ සෝමපාල මල්ලි මාර වැඩේ එලා තියෙන්නේ බා. මම මේ අල්ලපුවම සෝමපාලට දීලා තියෙන්නේ මේ ඔයා ඉඩම් කියලා ඉඳන්. බොරු වෙනද ග්‍රාමසේවක මහත්තයා? එද ඔයාම කියන්නේ? කියලා තමයි කියන්නේ. බලුවේ ග්‍රාමසේවක මහත්තයා. හරි මල්ලි මේ කතාව විසඳනවා. මගේ සලාගමල වෙන එක උඩ දීලා අද අසල දාලා අතට කැඩෙන්න ඕන ගැපු මිනිස්සුගේ අසත් අත තාත්ත කැඩෙන්න ඕන.
මගේ අතපයත් එක්ක කැල්ලයි දන්නේ මගේ කටවල් මේ සලාකමලු ගත්තා වගේ නෙමෙයි. කැල්ලයි දන්නේ මේ හම්බ කරන් ගන්න දෙන අතපයයි. හරි. සෝම්පාලගේ සලාකමල නම් මගේ. දැන් කෝල් ගන්න නේද? හෙලෝ. කවුද? සියාදු? නෑ නෑ මම සියාදු නෙමෙයි මම ග්‍රාම සේවක. ඔව් ඔව්. හරි. තවලින් ගුඩිත් කරනවනේ. කවන්නේ. ඊළඟ එන්න. ගාමසේ මහත්තයා ගොත ගන්න. නැත්තම් මම ගන්න ඕනේ නෑ නේද? මේ මොකද ඔය මල්ලේ මේ සලාහ ගන්නද සලාහ ලිස්ට් එක නම් යවල ඉවරයි කොල්ලට. සලාක පා. වෙන චරිස්සාතිය තමයි ගන්න ඕනේ. චරිස්සාතිය. ඔව්. චරිස්සාතිය ගන්න. ඔව්. මල්ලේ චරිත හොඳයිද? මගේද ගාමසේ මහත්තයාගේ. තමුසේගේ මල්ලේ. ඔය චරිත ගැන ගාමසේ මහත්තයානේ දන්නේ. මල්ලි මට ඔය මේ හැම එක්කෙනාම චරිත ගැන හොයන්න ඉඳලා වඩ නැහැ නේද? හරිද? මට මගේ චරිත ගැනවත් හොයාගන්න වෙලා නැහැ මේ මට ඒ තරම් වැඩ. මම ග්‍රාම සේවක කෙනෙක්නේ. ඔයනි ගෑනුගේ චරිත ඔය වෙලි චරිත ගන්නලා නැහැ. මොකක්? නෑ ගාමසේ කමුත් නෑ. හරි මල්ලි. එතකොට මේ ඔයා කලින් කොහෙද ඉන්නේ? මම කැමති කොට ගන්න මහත්තයා ඉතින්. කැපෙදි කොල්ල නේ. ඔව්. ඒක දැන් මොකද මේ කරන්නේ? මට එන්න උනා ගාමසේ මහත්තයා. එන්න ඕන. ඔව්. ඇයි දන්නේ නැහැ නේ? මං චරිස්සාතියක් ගන්න ගියා. ඔව්. හෙත් මෙයා ගාමසේ මහත්තයෙක් හිටියා. ඔව්. ඌ මගේ ප්‍රශ්න අහන්න ගත්තා. ප්‍රශ්න අහන්නද චරිතාදී? මට මොළ පැන්නා. මම ඔළුව පෑන දෙයක් ගැහුවා. ඒත් ඌ මැරුන්නේ නැහැ. මං ගත්තා මෙහෙම. චර දේවල් කරන්න ඕනේ නැහැ. මොකද්ද ඕනේ කියන්නකො මේ මල්ලි. චරිස්සාතියක් තමයි ගන්න ඕනේ. ඕක දාගන්නකො ඇතුළට. ඔයා ලියලා දෙන්න මං දාගන්න ආයේ. දාගන්නකො මල්ලි චරිස්සාදී කියන්නේ වඩවන්න නේද? ඔව්. ඕ කලින් කිව්වනම් මම වැඩේ කරලා දෙනවා මල්ලි වාට මොම නිකම් මේ. කිත් මිනිස් වාලත් මිනිස් හරි. හරි මල්ලි නම් මේ දෙයනේ එක වගේ හරි හරිය. ගාමසේ මහත්තයා අපි ගියා. යා එන්නේ මම මේ මල්ලි මේ කිව්වා යනවා. ඔම්බෝ මේ ඕවා මේ අපේ මෙතන ඕවා මුරුත් නෑ අපි මල්ලි. ගියා. පරිස්සමට යන්න ආයේ මේ පැත්තක් බලන්න බා. මල්ලි ඊළඟට එන්න මල්ලි. මල්ලි කතා එපා කඩු කිනිසි පොරෝ දෙනවා නම් තුවක්කු දෙනවා නම් අයින් කරලා එන්න. ඒව මොනවත් නෑ වල ගාමසේ. සුවඳ නෑ නෑ මුකුත්ම නෑ. වන නේද? සුව. මං හරි බයයි උකට. අපි කතාවට බලමු ගාමසේ මහත්තයා. හදිසි. හදිසි. ආ කියන්නේ. මම මේ ආවේ අර අපේ උඩහ වත්ත තියෙන්නේ. උඩහයට. ඕ වර 230. ඔව්. ආන්නේ වත්තේ චූටි වල ගස් දෙක තුනක් තියෙනවා. හරිද? ඒ තුන කපා ගන්න පොමිට්ටයක් ගන්න තමයි ගාමසේ මහත්තයා මාත් ආවේ. 233 වත්තේ කොහෙද මනුස්සය ගස් තියෙන්නේ? ඇයි අර මේ වත්තීම තියෙන්නේ. ඔව් පිටිපස්ස. ඊට එහා පැත්තේ තියෙන්නේ. ඊට එහා පැත්තේ මනුස්සය දෙන්නේ කැලේනේ. ඒක තමයි ගාමසේ මහත්තයා. ගාමසේ මහත්තයා දැන් තමයි ට්‍රැක් එකට තිතටම ආවේ. පිටට ට්‍රැක් ආවිලා හරියන්නේ නැහැ මනුස්සය. ඕවා ඕවට පොමෙට් දීලා මගේ ජොබ් එකත් එක්ක ගැසිලා. ගාමසේ මහත්තයා කිසි දෙයකට බය වෙන්න එපා. භාගයක් ගාමසේ මහත්තයාට. ඉතුරු භාගය මට. සමසේ වේදානමු. එහෙම ග්‍රාම සේවකලා ඇති. හරිද? මම ඒ වගේ රජ සේවකයෙක් නෙමෙයි. මම ඔය පගාවල් වලට වැඩ කරනකොට නෙමෙයි මල්ලි. හරිද? ඔයාට ඔය ගම් දෙන්න මාත් එක්ක කරන්න බෑ. අනික මට හොරෙන් කවල අවුෙන්නත් එපා. ඔයාට මම නඩු දානවා. හරිද? ඕව කතන්දර. ඕව හරියන්නේ නැහැ. ඔය යන්න කරුණාකරලා යන්න මගේ මේ ජොබ් එකත් එක්ක කෙලවන්න වැඩක් ඔය යන්න. ගාමසේ චුට්ටක් වැඩි කරන්න උත්තරන්න බැරිද? බෑ. මම පගාවට කැමති නැහැ මල්ලි. අනික ගස් කියන්නේ මචං මේ මල්ලි මේ දන්නවනේ. ඒවා සෝවාගේ සම්පත්නේ. ඒක බෑ. ගාමසේ බෑනේ. පළ ඉවඩ ඒවා පළ යකෝ වැඩක් කරගන්න දෙන්න මේ එක එක්කෙනා මරාම් කරන්න අනික යනවා ගස් කවන්න ඊළඟ බොම්බේ ඉඳන් එක එක්කෙනා සම් මොනවද සලාව ඉල්ලගෙන නම මගුලක් දැන් මරන් ඊළඟ මෙහෙර ගස් කවන්න මේ ස්වභාවික සම්පත් විනාශ කරන්න තමයි මම ඔක්කොම බලන්නේ අනිත් එක ආනවා මෙතන මේ සලාව කවුද කොල් ගන්න වෙලාව විශාල කරදරයක් වුණා නෙමෙයි. හෙලෝ කවුද
සියාදු යකෝ මම සියාදු නෙමෙයි මම දැන් දෙපාරක් විතර උඹට කිව්වා මම සියාදු නෙමෙයි මම ග්‍රාම සේවක ඈ මෛත්‍රීම ගාවසේ ග්‍රාම සේවක මම සියාදු නෙමෙයි තියවන්න මට වැඩ තියෙනවා බරෙන් බඳ උඹට කිව්වනේ පාර ග්‍රාමයේ මහත්තයා මේක කරන්න බෑ නෝ මල්ලි වැඩක් නැහැ මේ සමාජෙත් එක්ක මේක කරන්න බෑ මොකද්ද ගාමේ මහත්තයා කියන්නේ ඒක නෙවෙයි මම කියන්නේ එහෙනම් ගාමේ මහත්තයා මම ඊයේ ගියා රණේගේ ඉඳගන්නු ප්‍රශ්නයක් තියනවා අපි මිනිහාට කතාව මං ඊයේ ගියා රණේගේ වාඩියට වාට දෙකක් දාන මම ගියා ගිහිල්ලා මම රණේගේ වාඩිය ගාවෙන් බාර දෙක ගැලවුවා බාර දෙක ගලලා මම අත්දේ අඩියක් ගහලා එළියට එද්දී බඩු නෑ වරද වාට දෙක නෙවෙයි ගාමේ මහත්තයා එහෙනම් මගේ බයිසිකලේ බයිසිකලේ ඔව් ගාමේ මහත්තයා මගේ බයිසිකලේ නෑ බයිසිකල් උස්සලා දෙන්නේ උස්සලා කියන්නේ ගාමේ මහත්තයා බයිසිකලේ ඇත්තෙම නෑ ඒක හොයන්නත් නෑ පොඩ හොයලා බලලා නැද්ද වාට පිටා වෙලා බැලුවා ගාමේ මහත්තයා හැම තැනම හෙව්වා පත්‍රේ ගැනීමෙන් පත්‍රේ දැන්නේ මොකුත් දැම්මා මේක මගේ වසමනේ බං එහෙම වෙන්න විදියක් නැහැ හරිද මං කියන්නේ මම ගාමේ මහත්තයා මේක ගාමේ මහත්තයාගේ වසම එහෙම වෙලා කිව්දී කොහොමද මේ ගාමේ එහෙම හොරකම් වෙන්නේ ඒකනේ දැන් මම මෙච්චර කාලෙ උන් දැන් වෙලා නැහැ කරන්න බැරි කන්න නැත්නම් මේම හොරු විද්දී කොහොමද කරන්නේ කරන්න බෑ තව ගාමේ මහත්තයාට ලැජ්ජයි ලැජ්ජයි තමයි ඒකනේ කියන්නේ මම ගාම සේවක මහත්තයා ඔව් මම හොරා හොයාගත්තා හොයාගත්තා එතකොට කෝල් එක ගන්න ඕනේ ඕනේ ගාම යංගන මාර්කෝ එන්න ඉතින් වා දැනගත්තා නම් මොකටද මංගාවට මේ මටත් වැඩ මට මලපයිනවා මල්ලි හරිද මලපයින නා මට මලපයිනවා එතනට ආවම හොයාගත්තේ යා යා මල්ලි එන්න ගාම මහත්තයා මල්ලි මේ මම ග්‍රාම සේවක අතපොත් දාන්න එපා ග්‍රාම සේවක? මේ වැඩවත් රාජ්‍ය නිලධාරියෙක් හරිද ඔව් දාන්න මේ කොට ඉඳන් කො පැහැදිලි මල්ලි ගන්නවා මල්ලි පොඩක් පැහැදිලි කරන්න ගාම සේවකුඹ අන්නේ බාමල්ලි පොඩ්ඩක් ඉන්නකෝ තෝ තමයි බයිසිකල් උස්සලා තියන්නේ ගාම සේවක මල්ලි පොඩ්ඩක් දෙන්න පොඩ්ඩක් පැහැදිලි කරනම් ඉඳපන් පැහැදිලි වෙලේ ඔබ පරිස්සම් වෙලා ඉඳන් ග්‍රාම සේවක ඔබ පරිස්සම් වෙලා ඉඳපන් ග්‍රාම සේවක ඔබ පරිස්සම් වෙලා ඉඳන් මම යනවා යන්න ආයෙ එනවා මම යනවා මල්ලි පොඩ්ඩක් ඉන්නකෝ අයියෝ මල්ලි පොඩ්ඩක් ඉන්නකෝ මල්ලි පැහැදිලි කරන්න අනේ මල්ලි මට පැහැදිලි ගන්න බෑ ග්‍රාම සේවක ඔබ තව එකක් කන්ටි ඉස්සලා කටවන්නේ දාන්න හරි මම කරන්න එපා මේ හැමදාම මම යනවා ග්‍රාම සේවක හැබැයි මම ආයෙ එනවා පොඩ්ඩක් ඉන්නකෝ මල්ලි පැහැදිලි කරන්න පොඩ්ඩක් ඉන්නකෝ එතන මොකද්ද කියලා කියන්න මල්ලි අනේ මල්ලි පොඩ්ඩක් ඉන්නකෝ මල්ලි මල්ලි පොඩ්ඩක් මට අවස්ථාව දෙන්න යන්නේ ගහලා යනවා මල්ලි මොකද්ද මල්ලි මම ආයෙ එනවා ග්‍රාම සේවක ඔබ පරිස්සම් වෙලා ඉඳන් ඔබ ඊළඟට මම කොටලා මරන්න මල්ලි හොරා ග්‍රාම සේවක අයියෝ මල්ලි අනේ මල්ලි මල්ලි වාවාට දාලා අයිනේ ග්‍රාමසේවකේ මල්ලි පොඩ්ඩක් ඉන්න මම පැහැදිලි කරනවා මල්ලි මට ඒක පොඩ්ඩක් අඩු වැඩි වුණා මල්ලි අනේ මල්ලි ඉන්නව පොඩ්ඩක් මල්ලි මල්ලි ඉන්නව මල්ලි අය පාපා සලාල් කපනවා චරිතක් කපනවා ගා සෙරප්පුවක් තියර සපත්තුවක් තියර සෙ බයි කපනවා ඔක්කොම වරනවා කපනවා ඔකගේ සලාගේ කපනවා මට ගැව්වනේ මම ග්‍රාමසේවක හැබැයි මම රැයට මැරියා ඉඳපන් මම එනකම් මම අඩියක් ගාලා එනකම් දහන් උඹ උදේව කෝල් ගන්න වෙලාව රෙද්ද හෙලෝ කවුද සියාදු අම්මට යකෝ දොඩොල් හැඳි ගවන්න යකෝ මොන සියාදුවක්ද යකෝ මම ග්‍රාමසේවක ඈ දැන් තොට දැන් දෙපාරක් කියලා මං කිව්වනේ මම මේ සියාදු එන්නේ තියපන් වරෙද්ද හැඳි ගවන්න මට කතා කරන්න තියපන් යකෝ පාර බල්ලා